අන්‍යංහසයෝ සුබ දවසක් සියලු දෙනාටම. හරි අපි අද EPS පොතේ 3 වෙනි පාඩමේ එන මුන්හාවා චොම්බෝ සංස්කෘතිය සහ තොරතුරු කොටස සාකච්ඡා කරමු. හරි 3 වෙනි පාඩමේ තියෙන මුන්හා කොටස තමයි හන්ගුගේ තොෂි. තොෂි කියලා කියන්නේ කොරියාවේ නගර වලට. ඒතර හන්ගුගේ කියන්නේ කොරියාවේ, තොෂි කියන්නේ නගර කියලා කියන්න. හරි එතකොට කොරියාවේ නගර ගැන තමයි ඔයාලට මේ මුන්හා සංස්කෘතිය කොටස ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි මුලින්ම පළවෙනි ඡේදය බලමු. හරි ඔයාලට මේ ඡේදය කරගෙන යන ගමන් පහලින් මම වචන ලියන්න ඉඩ දාලා තියෙනවා. ඔයාලා මේ වචන හැම එකක්ම වෙන වෙනම ලියා ගන්න. හරි මුලින්ම තියෙනවා හන්ගුගේනන්. හන්ගුගේනන් කියන්නේ මොකද්ද? කොරියාවේ හන්ගේ. හන්ගේ කියලා කියනවා එකක් කියන්න. 한 කියන්නේ එක කියන්නේ. එතකොට හන්ගේ කියන්නේ එක කියන්න. එක 특별시 특별시 කියලා කියනවා විශේෂ. 특별 කියන්නේ විශේෂ කියන්න. ශී කියන එකෙන් අදහස් වෙන්නේ නගරයක් කියන්නේ. එතකොට එක විශේෂ නගරයක්. එතකොට මොකක්ද මේ විශේෂ නගරය මෙතන ඔයාලට දීලා තියෙනවා සෝල්. හරිද? සෝල් කියන්නේ ඔයාලා දන්නවා කොරියාවේ අගනුවර. හරි එතකොට මුලින්ම කිව්වේ මොකද්ද? 한국에는 한개의 특별시. එතකොට එක විශේෂිත නගරයක්. ඒ නගරේ මොකක්ද? එතකොට සෝල් කොරියාවේ අගනුවර. හරි ඊළඟට තියෙනවා හන්ගේ වා කියන්නේ මොකද්ද? සහ කියන්නේ. එතකොට සෝල් වා හන්ගේ කියන්නේ එතකොට ආයෙත් එකක් කියන්න. එක 특별 차지시. 특별 කියන්නේ විශේෂිත කියන්න. 차지시 කියලා කියනවා ස්වයං පරිපාලන නගරයකට. එතකොට එක විශේෂිත ස්වයං පරිපාලන නගරයක්. එතකොට ඒ නගරේ මොකක්ද තියෙන්නේ? ස්වයං පරිපාලන නගරේ සේජෝන් කියන නගරේ. හරිද? එතකොට මුලින්ම කිව්වා 특별시 එකක් ගැන. එතකොට 특별시 කිව්වේ මොකද්ද? සෝල්. කොරියාවේ අගනුවර විශේෂම නගරය. ඊට පස්සේ ඊළඟට කිව්වා 특별 차지시. ඒ කියන්නේ මොකක්ද? විශේෂිත ස්වයං පරිපාලන නගරය. එතකොට සේජෝන් කියන නගරය. එතකොට මේ සේජෝන් නගරය තමයි ගොඩක් ඔය අධ්‍යාපන අමාත්‍යාංශය වගේ ගොඩක් අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු වලට තියෙන නගරය තමයි සේජෝන් කියන නගරය. හරිද? එතකොට එතන නගර දෙකක් ගැන කිව්වා. ඊළඟට කියනවා යොසොත්කේ කියලා. යොසොත්කේ කියලා කියන්නේ හයක් කියන්නේ. යොසොත් කියන්නේ හය කියන්නනේ. එතකොට හයක් මොකක්ද කියන්නේ? ක්වාංයොක්ෂි. හයක් තියනවලු ක්වාංයොක්ෂි. එතකොට ක්වාංයොක්ෂි කියන්නේ මොකද්ද? ප්‍රධාන නගර. ක්වාංයොක්ෂි කියලා කියන්නේ ප්‍රධාන නගරවලට. එතකොට ප්‍රධාන නගර හයක්. එතකොට මේ නගර හය මොනවද? ඉන්චොන් නගරය, ඊට පස්සේ තේජෝන් නගරය, පූසාන් නගරය, ඊට පස්සේ උල්සාන්, තේගු, ක්වාන්ජු කියන නගර හය තමයි එතකොට ක්වාංයොක්ෂි වෙන්නේ. කියන්නේ ප්‍රධාන නගර හය. හරි. එතකොට දැන් මෙතන නගර කීයක් ගැන කිව්වද බලන්න. මුලින්ම කිව්වා 특별시 එකක් ගැන. 특별시 කිව්වේ මොකද්ද? ප්‍රධාන, ඒ කියන්නේ විශේෂිතම නගරය කොරියාවේ අගනුවර සෝල්. ඊට පස්සේ කිව්වා 특별 차지시 එකක් ගැන. ඒ කියන්නේ විශේෂිත ස්වයං පරිපාලන නගරය. එතකොට ඒ නගරේ මොකද්ද? සේජෝන් කියන නගරේ. ඊට පස්සේ කිව්වා හයක් ගැන. යොසොත්කේ කියලා කිව්වා හයක්. ක්වාංයොක්ෂි. එතකොට ක්වාංයොක්ෂි කියලා කියන්නේ මොනවද? ප්‍රධාන නගර. එතකොට මේ සෝල් වලට සේජෝන් වලට අමතරව තව ප්‍රධාන නගර හයක් ගැන ඔයාලට මේ මුන්හා කොටසේ තියෙනවා. එතකොට ඒ නගර හය මොනවද? ඉන්චොන්, තේජෝන්, පූසාන්, උල්සාන්, තේගු, ක්වන්ජු කියන නගර හයතර ක්වන්ජුගා ඉස්සම් නේද ඒ නගර හය තියෙනවා. හරි එතකොට ඔතන ඔයාලට කිව්ව කොටස පැහැදිලි ඇති. හරි ඊළඟට කියනවා සෝල් ගැන. සෝරන් දැන් කතා කරන්නේ මොකක් ගැනද මේ? නගර වලින් මේ සෝල් කියන නගර ගැන තමයි මුලින්ම කතා කරන්නේ. එතකොට සෝරන් හන්ගුගේසෝ. හන්ගුගේසෝ කියන්නේ මොකද්ද? කොරියාවේ කජංකන්. කජංකන් කියලා කියන්නේ කජං කියන්නේ වඩාත් කියන්න. එතකොට කන් කියලා කියන්නේ විශාල. එතකොට වඩාත් විශාල තොෂිරෝ. තොෂිරෝ කියන්නේ මොකද්ද? නගරය ලෙස. තොෂි කියන්නේ නගරයට. එතකොට තොෂිරෝ කියලා කියන්නේ නගරය ලෙස. චොන්ජි. එතකොට චොන්ජි කියලා කියන්නේ මොකද්ද? දේශපාලන කියන්න. චොන්ජි කියනවා දේශපාලන. kyonjae කියලා කියනවා ආර්ථික. මුන්හා කියලා කියන්නේ සංස්කෘතියට. එතකොට මුන්හායේ කියලා කියන්නේ සංස්කෘතියේ චුම්ෂිම්ජිම්නේදා. එතකොට චුම්ෂිම්ජි කියලා කියන්නේ මොකද්ද? කේන්ද්‍රස්ථානය කියන එක. කේන්ද්‍රස්ථානය වේ කියලා කියන්නේ. හරි එතකොට එතන කිව්වේ මොකද්ද? සෝල් කියලා කියන්නේ එතකොට කොරියාවේ කජංකන්. කජංකන් කියන්නේ මොකද්ද? වඩාත්ම විශාල නගරය ලෙස. එතකොට දේශපාලන, ඊට පස්සේ ආර්ථික, ඊට පස්සේ සංස්කෘතියේ චුම්ෂිම්ජිම්නීදා කියලා කිව්වා. කේන්ද්‍රස්ථානය
වේ කියලා කිව්වා. හරි. එතකොට ඔයාලා දැන් මේ පොඩි ඡේද කොටසේ තියෙන අදහස පැහැදිලි වෙන්නේ නැති මුලින්ම කිව්වා කොරියාවේ එක විශේෂිත නගරයක්. එතකොට ඒ නගරේ මොකද්ද? සෝල්. ඊට පස්සේ කිව්වා විශේෂිත පරිපාලන නගරයක්. එතකොට ඒ නගරේ මොකද්ද? සේජෝන් කියන නගරේ. ඊට පස්සේ කිව්වා කවාන්යොක්ෂි ගැන. කවාන්යොක්ෂි 6ක් ප්‍රධාන නගර 6ක්. එතකොට මේ සේජෝන් වලට සෝල් වලට අමතරව තමයි මේ ප්‍රධාන නගර 6 තියෙන්නේ. එතකොට එහෙම මතක තියාගන්න ඔයාලා මේකේ මේ ඡේදය අර කටපාඩම් කරනවට වඩා ඔයාලා මේකේ අදහස ඔලුවට අරගෙන අදහස මතක තියාගන්න. එතකොට ඔයාලට ප්‍රශ්න කරද්දී ඔයාලට සාමාන්‍ය මේ ඡේද දැක්ක ගමන් උත්තර කියවලා වුණත් ඔයාලට මේකේ අදහස මතක නම් උත්තර හොයාගන්න ලේසි. හරි. එතකොට මේ ප්‍රධාන නගර 6 මොනවද? ඉන්චොන්, තේජෝන්, පූසාන්, උල්සාන්, තේගු, ක්වන්ජු කියන නගර 6 තමයි ඊට පස්සේ ප්‍රධාන නගර 6ට තියෙන්නේ. හරි. ඊට පස්සේ කතා කරා සෝල් ගැන. එතකොට සෝල් කියන්නේ මොකද්ද? කොරියාවේ කජංකන් වඩාත්ම විශාල නගරය කියන්නේ ඔයාලා දන්නවා කොරියාවේ අගනුවර. අගනුවර විදිහට. එතකොට සෝල් වැදගත් වෙන්නේ මොකෙද්ද? චොන්ජි දේශපාලන. ඊට පස්සේ kyonje ආර්ථික. ඊට මුන්හාය කියලා කියන්නේ සංස්කෘතියේ. චුම්ෂිම්ජි කියන්නේ මොකද්ද? කේන්ද්‍රස්ථානය තමයි සෝල්. හරි. එතකොට මේ විදිහට ඔයාලා පොඩි පොඩි කොටස් වල අදහස හොඳට ඔළුවේ මතක තියාගන්න. ඔයාලා මේ වචන වෙන වෙනම ලියාගෙන පාඩම් කරගන්න. පාඩම් කරගෙන ඔයාලා හපවු මතකෙන් මේ ඡේදේ අදහස තනියම ලියලා බලන්න. හරි. ඊට පස්සේ අපි ඊළඟ කොටස බලමු. පළවෙනි ඡේදෙම ඊළඟ කොටස. හරි. ඊළඟට කියනවා චූබියෝනේ කියලා. චූබියෝනේ කියන්නේ මොකද්ද? අවට කියලා කියන්නේ චූබියෝනේ කියන්නේ අවට ඉන්චොන්. ඉන්චොන් ඊට පස්සේ අය මොකද්ද කියන්නේ? kyonggi-do කියන පළාත. kyonggi-do කියන පළාත වා හම්කේ කියන්නේ සමග එකට. එතකොට kyonggi-do පළාත සමග එකට. එතකොට මොකද්ද කිව්වේ? චූබියෝනේ යවට ඉන්චොන් ඊට පස්සේ kyonggi-do කියන පළාත සමග එකට සුදෝගොනල්. එතකොට සුදෝගොන් කියන්නේ මොකද්ද? අගනගර ප්‍රදේශය. කියන්නේ අගනගර ප්‍රදේශය කියන්නේ මොකද්ද? සෝල්නේ. එතකොට අගනගර ප්‍රදේශය ඉරුමියෝ කියලා කියන්නේ පිහිටන අතර අගනගර ප්‍රදේශයේ පිහිටන අතර ඊ චියෝගේ ඊ කියන්නේ මේ කියන්නේ එතකොට චියෝක් කියන්නේ මොකද්ද? ප්‍රදේශයේ කලාපය කියලා කියන්නේ. එතකොට ඊ චියෝගේ කියලා කියන්නේ මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ කලාපයේ ඊ ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ ඊ චියෝගේනන් ඕෂිප් ප්‍රසන්තගා නොම්නන්. එතකොට ඒ කියන්නේ 150ක් නොම්නන් කියලා කියන්නේ මොකද්ද? ඉක්මවන. 150ක් ඉක්මවන හන්ගුක් සරාම්දරි. හන්ගුක් සරාම්දරි කියලා කියන්නේ කොරියන් ජනතාව. එහෙම නැත්නම් කොරියන් පුද්ගලයන්, කොරියන් වැසියන්. කොජු හම්නේදා. කොජු හම්නේදා කියලා කියන්නේ කොජු හදා කියලා කියන්නේ ජීවත් වෙනවට, පදිංචි වෙනවට ඔයාලා දන්න වචනේ මොකද්ද? සල්ද. අපි ජීවත් වෙනවට මොකද්ද කියන්නේ? සල්ද කියලා කියන්නේ. එතකොට සල්ද කියන එකට සමාන වචනයක් විදිහට මතක තියාගන්න. සල්ද කියන්නේ ජීවත් වෙනවා. එතකොට කොජු හදා කියලාත් කියනවා ජීවත් වෙනවා, පදිංචි වෙනවා කියලා කියන්නේ කොජු හදා කියලා කියනවා. පහලින්ම වචන දාලා තියෙනවා. ඔයාලා තේරුම් ලියා ගන්න. එතකොට කොජු හම්නේද කියලා කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ වාක්‍ය මොකද්ද කිව්වේ? යවට ඉන්චොන් ඊට පස්සේ kyonggi-do කියන පළාත සමග එකට මේ අගනගර ප්‍රදේශයේ පිහිටන අතර. ඒ කියන්නේ මොකද්ද? අගනගර ප්‍රදේශය කියන්නේ සෝල්නේ. එතකොට සෝල් පිහිටන අතර මේ ප්‍රදේශයේ 150ක් ඉක්මවන. එතකොට සෝල් කියන මේ ප්‍රදේශයේ අගනගර ප්‍රදේශයේ 150ක් ඉක්මවන. ඒ කියන්නේ 150කට වැඩි කියන අදහසනේ ඉක්මවන හන්ගුක් සරාම්තරය කියන්නේ කොරියන් වැසියන් ජීවත් වෙලා ඉන්නවා කියලා කියන්නේ. හරි. ඊළඟට කියනවා ඉන්චොන් ගැන. ඉන්චොනන් තෙහන් මින්ගුගේ. තෙහන් මින්ගුක් කියන්නේ මොකේද? කොරියාවටම තමයි. අපි කොරියාවට හන්ගුක් කියන්නේ. එතකොට තෙහන් මින්ගුක් කියන්නේ කොරියාවටම තමයි. එතකොට ඉන්චොන් කොරියාවේ ක්වාන් මුනරෝ. එතකොට ක්වාන් මුනරෝසෝ කියලා කියන්නේ ක්වාන් මුන් කියලා කියන්නේ ප්‍රධාන දොරටුව කියන්නේ. එතකොට ප්‍රධාන දොරටුව ලෙස. එතකොට ඉන්චොන් කොරියාවේ ප්‍රධාන දොරටුව ලෙස. ඉන්චොන් කුක්චේ කොන්හන් එක. එතකොට ඉන්චොන් කුක්චේ කියලා කියන්නේ ජාත්‍යන්තර, කොන්හන් කියලා කියන්නේ ගුවන් තොටුපළ. එතකොට ඉන්චොන් කුක්චේ කොන්හන් ගවා. ඒ කියන්නේ මොකද්ද? ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ඉන්චොන් හංගි. එතකොට ඉන්චොන් හං කියලා කියන්නේ ඉන්චොන් හං කියන්නේ වරායට. එතකොට ඉන්චොන් හංගි විජිහේ ඉස්සම්නේද කියලා කියන්නේ පිහිටලා තියනවා කියලා කියන්නේ. හරි. එතකොට ඔයාලා දන්නවා දැන් ඉන්චොන් කියන්නේ කොරියාව ජාත්‍යන්තරයෙන්ම විවෘත වෙන
කොරියාව ගත්තාම කොරියාව ජාත්‍යන්තරයට විවෘත වෙන ප්‍රධාන දොරටුව තියෙන්නේ කොහෙද? ඉන්චොන් වල තමයි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙන්නේ. එතකොට ඒක ගැන තමයි මේ කියන්නේ. එතකොට ඉන්චොන් කොරියාවේ ප්‍රධාන දොරටුව. ටොන් මොනරෝ. ඒක මතක තියාගන්න. කොරියාවේ ප්‍රධානම දොරටුව මොකද්ද? ඉන්චොන් කියන ඉන්චොන් වල තමයි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙන්නේ. ඊට පස්සේ ඉන්චොන් වරාය තියෙනවා. එතකොට ඒ දෙක පිහිටලා තියෙනවා කියලා කියන්නේ. එතකොට ඉන්චොන් කුක්චේ කොන්හන් එක සහ ඉන්චොන් හන් එක ඉන්චොන් වරාය. හරි. එතකොට ඒකෙත් ඔයාලා අදහස මතක තියාගන්න සරලව අදහස හොඳට ඔලුවට දාගන්න. එතකොට ඔයාලට මේ වචන එහෙම මේ ඡේදයක් දැක්ක ගමන් අදහස මතක තියාගන්න පුළුවන්. හරි. ඊළඟ කොටසට යමු අපි. ඊළඟට දෙවෙනි ඡේදය බලමු. හරි. ඒක මොකද්ද කියන්නේ? හන්දොන් කියලා කියන අනෙත් අතට සේජෝන් තුක්්‍යෝල් චජිෂි. එතකොට සේජෝන් විශේෂිත ස්වයං පරිපාලන නගරය. ඔයාලට මේක මතක ඇති පළවෙනි ඡේදෙ තිබ්බා. විශේෂිත ස්වයං පරිපාලන නගරයක් ගැන කිව්වා. එතකොට ඒ නගරේ මොකද්ද? මේ සේජෝන් කියන නගරේ. එතකොට සේජෝන් තුක්්‍යෝල් චජිෂි. එතකොට දැන් මේ ඡේදෙ කතා කරන්නේ මේ ස්වයං පරිපාලන නගරය ගැන, සේජෝන් කියන නගරය ගැන. එතකොට සේජෝන් තුක්්‍යෝල් චජිෂි는 2012 වර්ෂයේ හෙන්ජොන් නොම්මුරල්. හෙන්ජොන් නොම්මු කියලා කියනවා කාර්යාලීය කටයුතු හියුල් ජොගරෝ. හියුල් ජොගරෝ කියලා කියනවා කාර්යක්ෂමව. එතකොට හියුල් ජොගරෝ කාර්යක්ෂමව එහෙම නැත්නම් ඵලදායීව සුහෙන්හාගේ වීහේ. සුහෙන්හාගේ වීහේ කියලා කියන්නේ කරගෙන යාම සඳහා මන්දරෝජින් නිර්මාණය වුණු හෙන්ජොන් චුම්ෂිම් පොගප් තොෂිරෝ. එතකොට බහුකාර්ය පරිපාලන නගරයක් ලෙස බහුකාර්ය චුම්ෂිම් පොගප් තොෂිරෝ කියලා කියන්නේ පරිපාලන නගරයක් ලෙස කොයුක්බු කියලා කියනවා අධ්‍යාපන අමාත්‍යාංශය කොයොන් නොදොම්බු කියලා කියන්නේ කම්කරු අමාත්‍යාංශය තුන් කියනවා ආදී. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය කම්කරු අමාත්‍යාංශය ආදී තෙබුබුනේ කියන්නේ බොහෝමයක් කියන්නේ චොම්බු පුජෝ කියලා කියන්නේ රජයේ දෙපාර්තමේන්තු. චොම්බු කියනවා රජය කියන්නේ පුජෝ දෙපාර්තමේන්තු විචිහේ ඉස්සම් නීදා කියලා කියන්නේ පිහිටලා තියනවා කියලා කියන්නේ. හරි. එතකොට ඔයාලා දැන් මේක කිව්ව අදහස පැහැදිලි ඇති. මෙතන කතා කරන්නේ මොකද්ද? මේ සේජෝන් කියන විශේෂිත පරිපාලන නගරය ගැනනේ. එතකොට 2012 වර්ෂයේ කාර්යාලීය කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා නිර්මාණය වුණු බහුකාර්ය පරිපාලන නගරයක් තමයි එතකොට මේ සේජෝන් කියලා කියන්නේ. එතකොට බහුකාර්ය පරිපාලන නගරයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඊට පස්සේ කම්කරු අමාත්‍යාංශය වගේ ওই බොහෝමයක් රජයේ දෙපාර්තමේන්තු පිහිටලා තියෙනවා කියලා තමයි මෙතන කිව්වේ. හරි. ඊට පස්සේ කියනවා ඉන්ගනේ කියන්නේ අවට කියලා කියන්නේ ඒ අවට kyombuson කියලා කියන්නේ දුම්රිය මාර්ගයක්. එතකොට මේ kyombuson කියන දුම්රිය මාර්ගයේ දිවෙන්නේ සෝල් වල ඉඳලා පූසාන් දක්වා දිවෙන දුම්රිය මාර්ගය. සෝල් වල සිට පූසාන්. මේක ඔයාලා ලියා ගන්න. සෝල් වල ඉඳලා පූසාන් දක්වා දිවෙන දුම්රිය මාර්ගය තමයි kyombuson කියලා කියන්නේ. kyombuson කියන දුම්රිය මාර්ගය සහ ඊළඟට කියනවා හෝනම්සොනි චිනාකානන. එතකොට මෙතන හෝනම්සොන් කියලා කියන්නේ දුම්රිය මාර්ගයක්. හෝනම්සොන් කියන දුම්රිය මාර්ගය. එතකොට මේ කියන්නේ සෝල් වල ඉඳලා මෙතන ලියාගන්න සෝල් වල ඉඳලා මේක දිවෙන්නේ සෝල් මොක්පියෝ දුම්රිය මාර්ගය. සෝල් වල ඉඳලා මොක්පියෝ කියන පැත්තට දිවෙන දුම්රිය මාර්ගය. එතකොට හෝනම්සොන් කියන දුම්රිය මාර්ගය චිනාකානන් කියලා කියන්නේ පසු කරගෙන යන. චිනාකානන් කියලා කියන්නේ පසු කරගෙන යන. කියොතොන් කියලා කියන්නේ මොකේද? ප්‍රවාහණයට. එතකොට ප්‍රවාහනේ සහ ක්වාහක් කියලා කියන විද්‍යාවට. එතකොට ක්වාහගේ කියලා කියන්නේ විද්‍යාවේ. එතකොට ප්‍රවාහනේ සහ විද්‍යාවේ චුම්ෂිම් ජින් කියලා කියන්නේ කේන්ද්‍රස්ථානය වන තේජෝන් කියන නගරය. තේජෝනි ඉස්සම් නීදා. තේජෝන් නගරය පිහිටලා තියෙනවා කියලා කියන්නේ. හරි. එතකොට මෙතන කිව්වේ මොකද්ද? මේ සේජෝන් වලට අවට ඒ කියන්නේ ආසන්නයේ
කියොම්බුසොන් කියන දුම්රිය මාර්ගයේ සහිතර කියොම්බුසොන් කියන්නේ මොකද්ද? සෝල් වල ඉඳලා පූසාන් දක්වා දිවෙන දුම්රිය මාර්ගය. ඊට පස්සේ හෝනාම්සොන්. හෝනාම්සොන් කියලා කියන්නේ සෝල් වල සිට මොක්පියෝ කියන පැත්තට දිවෙන දුම්රිය මාර්ගය ජිනාකානන් කියන්නේ පසු කරගෙන යන. ඒතර ප්‍රවාහනයේ සහ විද්‍යාවේ කේන්ද්‍රස්ථානය. ඒතර ප්‍රවාහනයේ සහ විද්‍යාවේ කේන්ද්‍රස්ථානය වන තේජෝන් කියන නගරය. ඒතර මෙතන කිව්වේ මොකද්ද මේ තේජෝන් කියන නගරය ඉස්සම් නේදා තියෙනවා කියලා කිව්වේ. හරි. එතකොට දැන් මේ ඡේද නගර දෙකක් ගැන කතා කරා. එකක් තමයි සේජෝන් පරිපාලන නගරය. එතකොට සේජෝන් විශේෂිත පරිපාලන නගරයේ මොනවද තියෙන්නේ? බොහෝමයක් රජයේ දෙපාර්තමේන්තු. ඊට පස්සේ මෙතන යවට තියනවා කියලා කිව්ව මොකද්ද? තේජෝන් කියන නගරය. ඒතර තේජෝන් නගරය මොකේද විශේෂ වෙන්නේ? ප්‍රවාහනය සහ ඊට පස්සේ විද්‍යාවේ කේන්ද්‍රස්ථානයේ විදිහට තමයි මේ තේජෝන් කියන නගරය විශේෂ වන්නේ. එතකොට මෙතන කියොම්බුසොන් කියන දුම්රිය මාර්ගය ඊට පස්සේ හෝනාම්සොන් කියන දුම්රිය මාර්ග දෙක ගැන කතා කරා. එතකොට මේ විදිහට සරලව අදහස මතක තියාගන්න තේජෝන් කියන නගරය පිහිටලා තියෙනවා. හරි අපි ඊළඟ කොටස බලමු. ඔයාලා මේ තියෙන වචන වෙන වෙනම ලියාගෙන වචන පාඩම් කරගන්න. ඡේද කටපාඩම් කරන්න යන්න එපා. ඡේදේ තියෙන අදහස් ඔයාලා හොඳට ඔළුවේ මතක තියාගන්න. එතකොට ඔයාලට මේවා ප්‍රශ්න කරද්දී ලේසියෙන් උත්තර හොයාගන්න පුළුවන්. ඔයාලා මේක ඡේදය ආයේ තනියම ලියලා පුරුදු වෙන්න. හරි අපි ඊළඟ ඡේදය බලමු. හරි මෙතන කියනවා පූසාන්. පූසාන් කියන නගරය ගැන තමයි. එතකොට පූසාන් මෙතන නගර දෙකක් ගැන කතා කරනවා මේ ඡේද. එකක් තමයි පූසාන් ඊට පස්සේ උල්සාන් කියන නගරය. එතකොට මුලින්ම කියනවා පූසාන. පූසාන් කියලා කියන්නේ හන්ගු ගේසෝ පූසානන්. එතකොට පූසාන් කොරියාවේ තූපොන්චේරෝ. තූපොන්චේරෝ කින් තොෂිරෝ. එතකොට තූපොන්චේරෝ කියන්නේ දෙවණියට කියන්නේ. දෙවණියට කින් කියන්නේ විශාල. තොෂිරෝ කියලා කියන්නේ නගරය ලෙස. එතකොට දෙවණියට විශාල නගරය ලෙස ඔයාලා මේක හොඳට මතක තියාගන්න. එතකොට පූසාන් කියලා කියන්නේ කොරියාවේ සෝල් ප්‍රධානම නගරය මොකද්ද? සෝල් නේ. සෝල් වලට පස්සේ දෙවණියට විශාල නගරය මොකද්ද? පූසාන්. එතකොට දෙවණියට විශාල නගරය ලෙස සේගේ ජොගින් කියුමියෝයේ ලෝක ප්‍රසිද්ධ. සේගේ ජොගින් කියුමියෝයේ කියලා කියන්නේ ලෝක ප්‍රසිද්ධ පූසාන් හං. පූසාන් හං කියලා කියන්නේ පූසාන් වරාය. පූසාන් වරාය ඉස්සමියෝ පිහිටන අතර. හරි එතකොට එතන කිව්වේ මොකද්ද? පූසාන් කියලා කියන්නේ කොරියාවේ දෙවණියට විශාල නගරය වන නගරය ලෙස ලෝක ප්‍රසිද්ධ. ලෝක ප්‍රසිද්ධ මොකක් ගැනද කතා කරේ? පූසාන් වරාය ගැන. එතකොට පූසාන් වරාය පිහිටන අතර. අරම් ටවුන් කියලා කියන්නේ ලස්සන. අරම් ටවුන් ලස්සන. හේබියොන්. හේබියොන් කියලා කියනවා මේ වෙරළට. එතකොට ලස්සන වෙරළවල් ඉස්සෝ කියලා කියන්නේ පිහිටන අතර. ලස්සන වෙරළවල් පිහිටන අතර මන්නන් ක්වාන්වාන් ගෙග්දරි. මන්නන් කියන්නේ ගොඩක්. එතකොට ක්වාන්වාන් ගෙග්දරි කියලා කියනවා සංචාරකයන්ට. එතකොට ගොඩක් සංචාරකයන් පම්මුන් හම්නීදා. පම්මුන් හම්නීදා කියලා කියන්නේ බලන්න එනවා කියලා කියන්නේ. එතකොට මේ ලස්සන වෙරළවල් බලන්න ගොඩක් සංචාරකයන් පැමිණෙනවා කියලා කියනවා. හරි ඊට පස්සේ ඊළඟට කියනවා ඉන්ගනේනන්. ඉන්ගනේනන් කියලා කියන්නේ අවට කියන්න. ඉන්ගනේනන් ඒ අවට චදොන්චා. අද මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. චදොන්චා. චදොන්චා කියලා කියනවා වාහන කියන්න. වාහන ඊට පස්සේ චොසොන් කියලා කියනවා නැවතැනීම. ඊට පස්සේ තුන්වාහක් කියලා කියන්නේ තුන්වාහක් කියන්නේ ඔය බර රසායනික ද්‍රව්‍ය කෙමිකල් වගේ දේවල්. ඒතර බර රසායනික ද්‍රව්‍ය තනෝබි කර්මාන්ත. එතකොට මේ වාහන කර්මාන්තය ඊට පස්සේ නැවතැනීමේ කර්මාන්තය ඔය කෙමිකල් කර්මාන්ත පල්දල්හන්. පල්දල්හන් කියලා කියන්නේ වර්ධනය වුණු. පල්දල්හන් කියලා කියනවා වර්ධනය වුණු කොන්ගොක් තොෂිරෝ. කොන්ගොක් තොෂි. එතකොට කොන්ගොක් තොෂි කියලා කියන්නේ කර්මාන්ත නගරය කියන්නේ. එතකොට කර්මාන්ත නගරය වන උල්සාන්. එතකොට ඒ නගරය මොකද්ද? කර්මාන්ත නගරය. මේ උල්සාන් කියන නගරය. උල්සාන් නගරය ඉස්සම් නේදා තියෙනවා කියලා කියන්නේ. හරි එතකොට මෙතන නගර දෙකක් ගැන කතා කරා. එතකොට එකක් තමයි පූසාන්. එතකොට පූසාන් කියලා කියන්නේ කොරියාවේ දෙවණියට විශාලම නගරය. එතකොට දෙවණියට විශාල නගරය වෙන අතර ඒක ප්‍රසිද්ධ වෙන්නේ පූසාන්. මේ පූසාන් හං එක. ඒ කියන්නේ පූසාන් වරාය පිහිටලා තියෙනවා. එතකොට ලස්සන හේබියෝනි අය වෙරළවල් ගැන කතා කරා. එතකොට ලස්සන වෙරළවල් පිහිටන අතර ගොඩක් සංචාරකයන් ක්වාන්ගාන්ගෙක්දල් කියලා කියන්නේ ගොඩක් සංචාරකයන් පම්මුන් හම්නීද කියලා කියන්නේ බලන්න එනවා කියලා කියන්නේ.
හරි ඊට පස්සේ කිව්වා උල්සාන් නගරය ගැන. එතකොට උල්සාන් ප්‍රසිද්ධ වෙන්නේ උල්සාන් තියෙන. එතකොට පෝසාන් වලට ආසන්නයෙන් එතකොට චදොන්චා. චදොන්චා කියලා කියන්නේ එතකොට වාහන කර්මාන්තය, චෝසොන් කියලා කියනවා නැවතැනීමේ කර්මාන්තය. ඊට පස්සේ චුන්වාහක් සනොප් කියලා කියන්නේ බර රසායනික ඔය කෙමිකල් කර්මාන්ත. එතකොට ඒ වගේ දේවල් වර්ධනය වුණු කොංගොප් තොෂි. එතකොට කොංගොප් තොෂි එකක් කියන්නේ මොකද්ද? කර්මාන්ත නගරය කියන්නේ. එතකොට කර්මාන්ත නගරය වන උල්සාන් කියන නගරය උල්සානි ඉස්සම් නේද? හරි එතකොට ඒකෙත් ඔයාලට අදහස පැහැදිලි ඇති. ඒ දෙක මතක තියාගන්න. ඒ දෙක මතක තියාගෙන ඔයාලා මේ වචන පාඩම් කරගෙන ඡේදයේ අදහස මතක තියාගන්න. හරි අපි ඊළඟ අවසාන කොටස බලමු. හරි ඒකේ කියනවා ඊවේදෝ කියලා කියන්නේ මීට අමතරව කියන්න. මීට අමතරව හන්ගුගේ කියන්නේ කොරියාවේ නම්දොන් ජොගින් කියලා කියන්නේ ගිනිකොන දිග පැත්තේ. ගිනිකොන දිග පැත්තේ ප්යොන්සන්දෝ චිබංගේනන්. ප්යොන්සන්දෝ කියන ප්‍රදේශය. එහෙම නැත්නම් ප්යොන්සන්දෝ කියන පළාතේ. ඒතර ගිනිකොන දිග පැත්තේ ප්යොන්සන්දෝ කියන ප්‍රදේශය. එහෙම නැත්නම් පළාතේ සොම්යු සනොප්. එතකොට මේ සොම්යු සනොප් කියලා කියන්නේ මොකද්ද? මේ වචන හොඳට මතක තියාගන්න. සොම්යු සනොප් කියලා කියන්නේ ඔය නිමි ඇඳුම් කර්මාන්ත. එහෙම නැත්නම් දෙදිපිරි නිමි ඇඳුම් කර්මාන්ත. එතකොට සොම්යු සනෝබේ නිමි ඇඳුම් කර්මාන්තයේ තොෂින් කියලා කියන්නේ නගරය වන තේගුගා ඉස්පෝ. තේගු කියන්නේ තේගු නගරය. එතකොට තේගු නගරය පිහිටලා තියෙන අතර. එතකොට මෙතන කතා කරේ මොන නගරය ගැනද? මේ තේගු කියන නගරය ගැන. එතකොට තේගු නගරය පිහිටලා තියෙන අතර. හරි එතකොට මම හොඳට මතක තියාගන්න. එතකොට තේගු නගරය ප්‍රසිද්ධ වෙන්නේ මොකේදද? මේ සොම්යු සනොප් එකට. එතකොට සොම්යු සනොප් කියන්නේ මොකද්ද? රෙදිපිලි සහ නිමියඳුම් කර්මාන්තය. එතකොට රෙදිපිලි සහ නිමියඳුම් කර්මාන්තයේ නගරය වන තේගු නගරයේ පිහිටන අතර ඊට පස්සේ ආයේ කියනවා නම්සොක් චොගේ. නම්සොක් චොගේ කියලා කියන්නේ නම්සොජෝගේ කියලා කියන්නේ මේ නිරිත පැත්තේ. නිරිත පැත්තේ චොල්ලාදෝ මේ චිබංගේනන් චොල්ලාදෝ කියන පළාතේ. එතකොට එතන කියනවා මුන්වා කියන්නේ මොකද්ද? සංස්කෘතියට. එතකොට සංස්කෘතියේ සහ යේසුල් කියලා කියනවා කලාවේ. එතකොට මුන්වාවා සංස්කෘතියේ සහ යේසුරේ කලාවේ තොෂින් කියලා කියන්නේ නගරය වන. එතකොට සංස්කෘතියේ සහ කලාවේ නගරය වන. එතකොට ඒ නගරේ මොකක්ද තියෙන්නේ? ක්වන්ජු කියන නගරය. ක්වන්ජුගා ඉස්සම් නේද? එතකොට ක්වන්ජු කියන නගරය පිහිටලා තියෙනවා. ක්වන්ජු නගරය තියෙනවා. හරි. එතකොට දැන් මෙතන නගර දෙකක් ගැන කතා කරවල් පැද්දෙත් එකක් තමයි මොකද්ද මේ තේගු නගරය. එතකොට තේගු නගරය ප්‍රසිද්ධ වෙන්නේ මොකේදද? සොම්යු සනොප් එකට රෙදිපිලි සහ නිමියඳුම් කර්මාන්තය. එතකොට නිමියඳුම් කර්මාන්තයේ නගරය වෙන තේගු නගරය ඊට පස්සේ ආයේ නම්සොජොගේ ඒ කියන්නේ මේ කොයිද නිරිත පැත්තේ චොල්ලාදෝ කියන චිබංගේනන් කියන ප්‍රදේශයේ පළාතේ සංස්කෘතියේ සහ කලාවේ මුන්හාවා යෙසුරේ තොෂින් කලාවේ නගරය වන ක්වන්ජු කියන නගරය පිහිටලා තියෙන. උතර ක්වන්ජු නගරය ප්‍රසිද්ධ වෙන්නේ මොකේදද? සංස්කෘතිය සහ ඔය කලා කටයුතු ඒ වගේ දේවල් වලට ප්‍රසිද්ධ නගරේ ක්වන්ජු නගරය. ඒකට ඔයාලට මතකද මේ තේගු ක්වන්ජු ඒ නගර අයිති වෙන්නේ මොකේද? තර ප්‍රධාන නගර 6ක් ගැන කතා කරේ. ක්වාන් යොක්ෂියේ ප්‍රධාන නගර 6ට තමයි අයිති වෙන්නේ. ඒතර ඔයාලට ප්‍රධාන නගර 6 මතක ඇති. ඉන්චොන්, තේජොන්, පූසාන්, උල්සාන්, තේගු, ක්වන්ජු. ඔය නගර 6. එතකොට ක්වාන් යොක්ෂි ප්‍රධාන නගරවල තමයි අයිති වෙන්නේ. හරි. එතකොට ඔයාලට මේ හැම ඡේදෙකම මේ ඡේද අමාරු නෑ. ඔයාලා මේ වගේ තියෙන මේ අදහස ඒ ඡේදේ තියෙන විශේෂ කාරණා ටික මතක තියාගන්න. එතකොට ඔයාලට මේකේ තියෙන මේ ප්‍රශ්නේ ලේසියෙන් කරන්න පුළුවන්. හරි අපි ඊළඟට මේකේ තියෙන ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නේ බලමු. මේ පාඩමේ තියෙන ප්‍රශ්නේ සාකච්ඡා කරමු. හරි. එතකොට මේකේ දැන් අපි මුලින්ම මේ ඡේද කියවන්න කලින් මේ ප්‍රශ්නේ තියෙන උත්තර ටික බලමු. ඔයාලා දැන් මේක කිව්ව අදහස මතකයි නම් මේ උත්තර වලින්ම උත්තරේ හොයාගන්න පුළුවන්. මේ ඡේදය කිව්වේ නැතත් මම මුලින්ම ප්‍රශ්න ටිකේ මේ ප්‍රශ්නේ තියෙන උත්තර ටික බලලා ඉන්නවා. ඊට පස්සේ අපි ඡේදය පාරක් බලමු. හරි බලන්න මේකේ පළවෙනි එකේ කියනවා ඉන්චොන් දැන් කතා කරන්නේ මොකක් ගැනද? මේ ඉන්චොන් කියන නගරය ගැන. ඒතකොට දැන් ඉන්චොන් කියද්දී ඔයාලට මතක් වෙන්න ඕනේ ඉන්චොන් ප්‍රසිද්ධ වෙන්නේ මොකේද? ඉන්චොන් අයිති වෙන්නේ අර කවාන් යොක්ෂි වලට ප්‍රධාන නගර 6න් එකක් නේ ඉන්චොන් කියලා කියන්නේ. ඒතකොට ඉන්චොන් ප්‍රසිද්ධ වෙන්නේ මොකේද? ඉන්චොන් කුක්චේ කොන්හන් එක ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ තිබ්බා. ඊට පස්සේ ඉන්චොන් වරාය
කොරියාව ජාත්‍යන්තරයට විවෘත වෙන ප්‍රධාන දොරටුව වෙන ඉන්චොන් කියන්නේ. ඒතකොට අදහස මතක නම් ඔයාලා බලන්න මේකේ උත්තරේ කියන්නේ මොකක්ද කියලා. ඉන්චොනන් හන්ගුගේ තොෂිචුන් කියලා කියන්නේ නගර අතරින් කියන්නේ. කොරියාවේ නගර අතරින් චුන්එසෝ කියලා කියන්නේ නගර අතරින් තූපොන්ජේරෝ ක්න් කොත්තිම් නේද? එතකොට දෙවැනියට විශාල එක කියලා කියනවා. එතකොට ඔයාලට දැන් මතක ඇති දෙවැනියට විශාල නගරයක් ගැන කතා කරා. දෙවැනියට විශාල නගරය මොකක්ද? බුසාන් කියන නගරයනේ. එතකොට කොරියාවේ සෝල් වලට පස්සේ දෙවැනියට විශාල නගරය බුසාන්. එතකොට මෙතන කියන්නේ මොකද්ද? ඉන්චොන් කියලා කියනවා කොරියාවේ දෙවැනියට විශාල නගරය. එතකොට ඔයාලා දැන් අදහස මතක නම් පැහැදිලි ඇති. මේ උත්තරේ වැරදි. දෙවැනියට විශාල නගරය මොකද්ද? බුසාන්නේ. එතකොට මේ අදහස වැරදි. ඊට පස්සේ දෙවැනි එකේ කියනවා හන්ගුගේනන් ත්ප්‍යොල්ෂි. කොරියාවේ ත්ප්‍යොල්ෂි කියන්නේ මොකද්ද? ප්‍රධාන නගරය. එතකොට ත්ප්‍යොල්ෂි කියන්නේ මොකද්ද? ප්‍රධාන නගරය සෝල්නේ. එතකොට සෝල් සහ ප්‍රධාන නගරය සහ ක්වාංයොක්ෂිගා. එතකොට ක්වාංයොක්ෂි කියලා කියන්නේ මොකද්ද? අර ඔයාලට මතක ඇති ප්‍රධාන නගර 6ක් ගැන වෙනම කතා කරා. ප්‍රධාන නගර 6ක් ගැන වෙනම කතා කරා. එතකොට කොරියාවේ ත්ප්‍යොල්ෂි කියන්නේ මොකද්ද? විශේෂිතම නගරය. විශේෂිත නගරය කිව්වේ මොකද්ද? සෝල්නේ. විශේෂිත නගරය සෝල් ගැන තමයි මුලින්ම තිබ්බේ. විශේෂිත නගරය සෝල්. ඊට පස්සේ ඊළඟට ඔයාලට මතක ඇති පළවෙනි ඡේදෙ තිබ්බ ක්වාංයොක්ෂි කියලා. එතකොට ක්වාංයොක්ෂි කියන්නේ ප්‍රධාන නගරනේ. එතකොට මේ සෝල් වලට අමතරව ප්‍රධාන නගර 6ක් වෙනම තිබ්බා. ප්‍රධාන නගර 6ක් වෙනම තිබ්බා. ඒ නගර 6 මොනවද? ඉන්චොන්, තේජොන්, බුසාන්, උල්සාන්, තේගු, ක්වන්ජු කියන නගරයි. එතකොට ක්වාංයොක්ෂි කියලා කියන්නේ ප්‍රධාන නගර. මෝදු කියන්නේ ඔක්කොම. එතකොට ප්‍රධාන නගර ඔක්කොම යොසොත්කේ ඉස්සම් නේද? යොසොත්කේ කියලා කියන්නේ 6ක් කියලානේ කියන්නේ. එතකොට 6ක් තියනවලු. එතකොට ඒ උත්තරේ වැරදි නේද? ක්වාංයොක්ෂි තමයි 6ක් තියෙන්නේ. ක්වාංයොක්ෂි ප්‍රධාන නගර තමයි 6ක් තිබ්බේ. එතකොට ඒ නගර 6ට අමතරව තමයි මේ ත්ප්‍යොල්ෂි සෝල් කියන නගර ගැන කතා කරේ. එතකොට එහෙනම් මේ ඔක්කොම මේ ත්ප්‍යොල්ෂි එකත් එක්ක මේ ක්වාංයොක්ෂි එහෙනම් මෙතන 6ක් නෙමෙයි 7ක් නෙවෙන්න ඕනේ. එතකොට ඒක හොඳට මතක තියාගන්න. එතකොට ප්‍රධාන නගර 6ක් ගැන වෙනම තිබ්බා. එතකොට සෝල් කියන නගරේ මේ ත්ප්‍යොල්ෂි එක ගැන කතා කරේ වෙනමනේ. එතකොට මේ ක්වාංයොක්ෂි ත්ප්‍යොල්ෂි එක මෙතන ඔක්කොම යොසොත් නෙමෙයි ඉල්කොප්කේ හැමේ 7ක් වෙන්න ඕනේනේ. එතකොට ඒ උත්තරෙත් වැරදි. ඊළඟට කියනවා ඊළඟ උත්තරේ කියනවා ක්වාන්ග්වාන් ගෙග්දල්. එතකොට ක්වාන්ග්වාන් ගෙග්දල් කියලා කියන්නේ කාටද? සංචාරකෙන්ද. එතකොට සංචාරකෙන් කිව්ව ගමන් ඔයාලට දැන් මතක් වෙන්න ඕනේ සංචාරකෙන් යනවා කියලා කිව්වේ කොහෙටද? පූසාන් වරාය ඔය වෙරළවල් වලට ගොඩක් සංචාරකෙන් යනවා කිව්වේ පූසාන් ගැන කතා කරත් ඉතින්. එතකොට ක්වාන්ග්වාන් ගෙග්දල් කියලා කියන්නේ සංචාරකයන් අරන් ටවුන් කියන්නේ ලස්සන හේබියොනල්. හේබියොන් කියන්නේ මොකද්ද? වෙරළවල්. එතකොට ලස්සන වෙරළවල් කොරියෝගෝ කියන්නේ බලන්න. එතකොට ලස්සන වෙරළවල් බලන්න පූසානල් චස්සම් නේද? බුසාන් හොයාගෙන යනවා කියලා කියන. එතකොට ඒ උත්තරේ හරි නේද? ඔයාලට මතක ඇති ඡේදය අදහස් මතක නම් සංචාරකයන් ගොඩක් මේ බුසාන් මේ වරාය මේ බුසාන් වල මොකක්ද තියෙන්නේ? බුසාන් හම් එක තිබ්බ. ඊට පස්සේ ලස්සන වෙරළවල් තියෙනවා කියලා කිව්වා. එතකොට ඒ වෙරළවල් බලන්න සංචාරකයන් යනවා කියලා කිව්වා. එතකොට මේ උත්තරේ හරි. ඊට පස්සේ ඊළඟ එකේ බලන්න මොකක්ද කියන්නේ කියලා 한국에서 කොරියාවේ 가장 තොෂින් කියන්නේ මොකද්ද? 가장 කියලා කියන්නේ වඩාත් විශාල නගරය වන සෝල්. වඩාත් විශාල නගරය වන සෝල් තෙහන්මින්ගුගේ කියන්නේ කොරියාවේ ක්වාන්මුන් කියන්නේ මොකද්ද? ප්‍රධාන දොරටුව වේ කියලා කියනවා. එතකොට ඔයාලට මේ ක්වාන්මුන් කියන වචනේ දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ ක්වාන්මුන් එක වෙන්නේ මොන නගරේද? ඉන්චොන් කියන නගරේනේ ක්වාන්මුන් කියන්නේ ප්‍රධාන දොරටුවට. කොරියාව ජාත්‍යන්තරයටම විවෘත වෙන ප්‍රධාන දොරටුව. ඒ කියන්නේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙන්නේ කොහෙද? ඉන්චොන් වල. එතකොට මෙතන කියන්නේ මොන නගරේද? සෝල් වල තියෙනවා. සෝල් කියලා කියනවා. එතකොට සෝල් කියන්නේ කොරියාවේ ත්ප්‍යොල්ෂි මේ අගනුවර ප්‍රධානම විශේෂිතම නගරය. එතකොට මෙතන කියන්නේ කොරියාවේ ක්වාන්මුන් කියලා. ක්වාන්මුන් කියන්නේ මොකද්ද? ප්‍රධාන දොරටුව. එතකොට කොරියාවේ ප්‍රධාන දොරටුව මොකක්ද? ඉන්චොන් කියන නගරනේ. එතකොට ඉන්චොන්නයි ප්‍රධාන දොරටුව වෙන්නේ. ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ තියෙනවා. එතකොට ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හින්දා තමයි කොරියාව ජාත්‍යන්තරයටම විවෘත වෙන්නේ. එතකොට ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්චොන් හම් එක ඉන්චොන් වරායේ තියෙන. එතකොට
ක්වාන් මුන් කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ ඉන්චොන් කියන නගරය. එතකොට ඒ උත්තර තුනම වැරදි. එතකොට මේකේ පළවෙනි උත්තරේ, දෙවෙනි උත්තරේ, හතර ඒ උත්තර තුනම වැරදි. එතකොට හරි උත්තරේ මොකද්ද? තුන්වෙනි එක. එතකොට ඔයාලා දැන් තේරෙනවා ඇති අර අපි මුන්හා කොටසේ අදාළ සංස්කෘතිය කොටසේ අදහස හොඳට ඔයාලා ඔළුවට දාගන්න. එතකොට අදහස මතක නම් ඔයාලට මේ ඡේදයක් දැක්ක ගමන් ටිකක් උත්තර මුලින්ම ඔයාලට කියවලා හිටියොත් උත්තර වලින්ම ඔයාලට මේ උත්තරේ හොයාගන්න පුළුවන්. හරි අපි මෙතන තියෙන මේ ඡේදෙත් අය පාරක් කියවලා බලමු. 한국의 소는 කොරියාවේ 한개 කියලා කියන්නේ එකක්. 특별시 특별시 කියන්නේ එතකොට මොකද්ද? විශේෂිත නගරයක්. එක විශේෂිත නගරයක් සහ ඊට පස්සේ හන්ගේ කියලා කියන්නේ 특별 자주시. එක විශේෂිත පරිපාලන නගරයක්. එතකොට ඒ නගරේ මොකද්ද ඔයාලට මතක ඇති? සේජෝන් කියන නගරය. ඊට පස්සේ යොසොත්කේ. යොසොත්කේ කියන්නේ හයක් කියන්නේ. එතකොට හයක් ක්වාන් යොක්ෂිගා ඉස්සම් නේද? ප්‍රධාන නගර. එතකොට හයක් ප්‍රධාන නගර තියෙනවා. එතකොට මෙතන ඔක්කොම නගර කීයක් ගැන කතා කරනවද? ඔයාලා අදහස් මතක තියාගන්න ප්‍රධාන නගර 6යි. මෙතන 특별시 එක කියනවා. මොකද්ද 특별시 කියන්නේ? සෝල්නේ. විශේෂිත නගරය. ඊට පස්සේ එක විශේෂිත පරිපාලන නගරය මොකද්ද? සේජෝන්. එතකොට මෙතන මේ ප්‍රධාන නගර 6ට අමතරව මේ මොකද්ද සෝල් ඊට පස්සේ 7යි. එතකොට නගර 8ක් ගැන කතා කරනවානේ. ඒ අදහස මතක තියාගන්න. එතකොට ක්වාන් යොක්ෂිගා ඉස්සම් නේද? හරි ඊට පස්සේ කියනවා සෝල්. සෝල් ගැනනේ කතා කරන්නේ. සෝරන් කජංකන් තොෂිරෝ. එතකොට වඩාත් විශාල නගරය ලෙස. එතකොට සෝල් කියන්නේ කොරියාවේ විශේෂිතම නගරය. කියන්නේ විශාලම නගරය කොරියාවේ අගනුවර. අගනුවර. එතකොට චොන්ජි කියන්නේ ආර්ථික, kyonje කියන්නේ දේශපාලන, මුන්හාය කියලා කියන්නේ සංස්කෘතියේ චොම්චිම් ජිම්නීදා. කේන්ද්‍රස්ථානයේ වේ කියලා කිව්වා. ඔයාලට මතක ඇති ඔය අදහසද? ඕකම ඡේදෙ තිබ්බ සංස්කෘතිය කොටසෙන්ම පොඩි සාරාංශයක් විදිහට මේ තියෙන්නේ. හරි ඊට පස්සේ කියනවා පෝසාන් ගැන. පෝසානන් තූපොන්ජේරෝ. තූපොන්ජේරෝ කියන්නේ මොකද්ද? දෙවනියට විශාල නගරය. දෙවනියට කියන්නේ. ඒතර දෙවනියට කන්තොෂිරෝ. විශාල නගරය ලෙස දෙවනියට විශාල නගරය ලෙස අරම් ටවුන් කියන්නේ ලස්සන හේබියෝනි. ඒතර ලස්සන වෙරළවල් ඉස්සෝ කියලා කියන්නේ පිහිටන අතර මන්නන් කියන්නේ ගොඩක් ක්වාන්ගෙග්දරි කියලා කියන්නේ සංචාරකයන් පන්මුන් හම්නේද බලන්න එනවා. හරි එතකොට පෝසාන් තමා කොරියාවේ දෙවනියට විශාල නගරය. හරි ඊට පස්සේ කියන ඉන්චොන් ගැන. ඉන්චොනන් කුක්චේ කොංහන්. එතකොට කුක්චේ කොංහන් කියන්නේ මොකද්ද? ජාත්‍යන්තර ගුවන් තොටුපළ. එතකොට ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ඉන්චොන් හංගේ. ඉන්චොන් හං කියලා කියන්නේ ඉන්චොන් වරාය ඉන්න සිහිතලා තියෙන පේහන් නිම්මුගේ කොරියාවේ ක්වාන්මුන් නිම්මිද. එතකොට ක්වාන්මුන් කියන්නේ මොකද්ද? ප්‍රධාන දොරටුවට. එතකොට කොරියාවේ ප්‍රධාන දොරටුව වේ කියලා කියනවා. හරි එතකොට දැන් ඔයාලා තේරුණාට අර සංවාදනයේ මේ සංස්කෘතිය කොටසේ අදහස් හොඳට මතක තියාගන්න. එතකොට අදහස් මතක තියාගත්තාම ඔයාලට මේ ප්‍රශ්නේ ලේසියෙන් කරන්න පුළුවන්. ඡේද ප්‍රශ්න ලේසියෙන් කරන්න පුළුවන්. හරි.